ආයුබෝවන් සියලු දෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා සුන්දර දකුණු කොරියාවට. ඉතින් ඔයගොල්ලන්ට මොකද වුනේ? ඉතින් කොරියාවට එන්න තිබිච්ච උනන්දුව, ඒ ආසාව, ඒ කැපකිරීම මේකට මොකද වුනේ? කොරියාව එපාද? කොරියාවේ පඩිමදිද? නැත්නම් කොරියාව ගිහිල්ලා වැඩක් නැද්ද? කොරියාවෙන් අපේ අරමුණු බලාපොරොත්තු ඉතා කෙටි කාලෙකින් අර පහුගිය කාලේ බලාපොරොත්තු වුණා වගේ කරගන්න බැරි වේද? ඉතින් ඇයි මෙහෙම වුනේ? මොකක්ද මේකට හේතුව? මොකක්ද එහෙනම් අපි කරන්න ඕනේ? ඇයි මේ රැල්ල මේ තරම් කිසිම සද්දයක් නැතුව ගලාගෙන යන්නේ? ඉතින් කලින් තිබිච්ච උනන්දුව ඇයි අඩු වුනේ? ඉතින් මෙන්න මේ ගැන තමයි දවස් මඟුලට කතා කරන්න තීරණය කළේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පහුගිය වසර මතක් කරාට පස්සේ කොරියාව ගැන උනන්දුවක් දක්වන ඔයගොල්ලන්ට තිබිච්ච උනන්දුව. කවද්ද එක්සෑම් තියන්නේ? ඇයි එක්සෑම් දෙන්නේ නැත්තේ? එතකොට විශාල ප්‍රමාණයක් විභාග ලියන්න සූදානම්ෙන් ඉන්නවනම් එතකොට ඒ විභාගෙට සූදානම් වෙලා ඉන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය තරම් සම්පත් ප්‍රමාණයක් නැත්තම්, ඒ කියන්නේ විභාගෙට වාඩි වෙන්න කම්පියුටර්ස් නැත්තම්, ඇයි කම්පියුටර්ස් ගන්න වැඩි කරන්නේ නැත්තේ? එතකොට ශාලාවේ ඉඩමදි නම් ඇයි ශාලාවක් හදන්නේ නැත්තේ? එතකොට කොහොමද මේගොල්ලන්ට මේ කියන ඒ අවශ්‍යතාවයන්ට ඉතා ඉක්මනින් ප්‍රතිචාරයක් ලබා දෙන්නේ? කවද්ද මේගොල්ලන්ට එක්සෑම් එකට වාඩි වෙන්න අවස්ථාව දෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබ්බ. විශාල උනන්දුවක් තිබ්බ ඔයගොල්ලන්ට කොරියානු විභාගයට මුහුණ දීම සඳහා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ උනන්දුවට මොකද උනේ කියන එක බොහොම පැහැදිලිව ලොකු වෙනසක් තියෙනවා. මෙදාපාර ඇඩ්මිෂන් ගද්දි පහුගිය වතාවේ ගත්ත ප්‍රමාණයට අඩි අඩක්වත් නැති තරම් ප්‍රමාණයක් තමයි මේ පාර අරගෙන තියෙන්නේ. ඉතින් ඇයි එහෙම උනේ? ඒ කියන්නේ මේ උනන්දුව අඩු වෙලාද? ඉතින් සහ අනිත් දේ තමයි මේ වෙද්දි විභාගයට මුහුණ දෙන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න කාරණයක් තමයි මොකද්ද? සිලබස් එක වෙනස් වෙලා තියෙනවා. ඒතකොට මේ සිලබස් එක වෙනස් වුණ එකද මේ වෙනසට හේතු උනේ? එහෙම නැත්නම් වෙබ් එකේ විශාල ප්‍රමාණයක් ඉන්න එකද මේකට හේතු උනේ? ඒ කියන්නේ වෙබ් එකේ විශාල ප්‍රමාණයක් ඉන්නවා, ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කොරියාවේ පඩි අඩුවීමක් තියෙනවා. ඒ හින්දා අපේ අරමුණට ආගවට වලට යන්න බෑ. අන්න ඒක නිසා අපි මේක ඇතැරලා දානවා. අපි කොරියන් නැතුව වෙනත් මගකට යනවා කියන අරමුණේ ඉන්න පිරිස වැඩි වුණාද මේ කියන தත්ත්වයට මූණ දෙන්න. ඉතින් අපි ඔන්නෝක මෙන්න මේක මේ විදිහට එකින් එක පාටලව ගන්න නැතුව අපි ලියා ගමු මොකක්ද මේ ඇත්තටම වෙලා තියෙන සිද්ධිය කියන එක මතක් කරගන්න. රයිට්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොරියාවට එන්න සාමාන්‍ය ක්‍රමයේද ඔයගොල්ලෝ දන්නවා. ඉතින් විභාගේ ලියන්න විභාගයට සූදානම් වෙන වසරකට ආසන්න කාලයක් ඔයගොල්ලෝ ප්ලාන් තියනවා. ඒ වගේම ඊට පස්සේ ස්කිල් ටෙස්ට් සහ මෙඩිකල් ඕකෙන් දේවල්ට සාමාන්‍ය කාලයක් යනවා. ඉතින් දල වශයෙන් ගත්තට පස්සේ ආසන්න වශයෙන් වසර දෙකකට ආසන්න කාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත ඔයගොල්ලන්ට කොරියාවට එන්න ඒ හැකියාව තියෙනවා. ඉතින් ඕක කැපකිරීම කරන්න වෙනවා. ඉතින් වර්තමානයේ උනේ ඔයගොල්ලන්ට උන ප්‍රශ්න තමයි කොරියාවට එන වසර 3කට ආසන්න කාලයක් කැපකිරීමක් කරන්නත් වෙනවා. ඒ වගේම ඇග්‍රීමන්ට් එන්නේ නැති හින්දා ලොකු අවිශ්වාසයක් ගොඩනගෙන්නේ නැති ඇත්තටම අපිට මේකට එන්න බැරි වෙයි කියලා. ඉතින් අන්න ඒකේන අවිශ්වාසයත් එක්ක වෙනත් රටකට දැන් ගොඩක් කලාවට තියෙන කොරියාවට වඩා ඊශ්‍රායල් හොඳයි කියන මතය මේ මොහොතේ ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඊශ්‍රායල් යන විශාල පිරිසක් try කරනවා. ඉතින් ඊශ්‍රායල් යන පිරිසුත් ඉන්නවා සහ යම්කිසි පඩියක් ගන්නවා. ඉතින් සාපේක්ෂව කොරියාවට වඩා ගන්න අයත් ඉන්නවා. කොරියාවට වඩා අඩුවෙන් ගන්න අයත් ඉන්නවා. ඒක සාපේක්ෂයි. මොකද කොරියාවෙත් අඩු පඩියක් ගන්න අය වගේම මධ්‍යස්ථ සහ ලොකු පඩියක් ගන්න අයත් ඉන්නවා. ඒක ඉතින් සාපේක්ෂයි. ඊශ්‍රායල්ත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ওই කියන කාරණෙත් එක්ක ගොඩක් වෙලාට ඊශ්‍රායල් හෝ ඒ හැර වෙනත් රටකට යන පිරිසත් මේ මොහොතේ වැඩි වෙලා තියෙන. විශේෂයෙන්ම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොරියාවට එන්න යම්කිසි කාලයක් රැඳී සිටින්න වෙනවා. අවමේ මං කිව්ව වසර දෙකකට ආසන්න කාලයක් වෙන්න පුළුවන්, තුනකට ආසන්න කාලයක් වෙන්න පුළුවන්. අපිට ස්ථිරව කියන්න බෑ මෙන්න මේ දවසේ කොරියාවට යනවා කියලා. අන්න ඒක නිසා වෙන්න ඉතා ඉක්මනින් රටකට යන්න ඕන සහ ඉතා ඉක්මනින් තමන්ගේ ගේ හදා ගන්න, නැත්නම් ඉතා ඉක්මනින් වාහනයක් ගන්න ඕනේ, ඉතා ඉක්මනින් වෙඩින් එකක් ගන්න. ඉතින් ඔය කියන දේවල් එක්ක තමයි කොරියාවට මේ කියන කැලේ කැපිකිරීම කරන්න බැරි නිසා තවත් දේවල් වලට බොහෝ පිරිසක් යොමු වෙන්න ඒක හේතුවක් වෙලා තියෙන්නේ. අනිත් කාරණේ ගත්තට පස්සේ කොරියාවේ පඩිය. කොරියාව සාමාන්‍ය පඩිය අපි ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 4.5කට ආසන්න සංඛ්‍යාවක් තමයි බේසික් ගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් ඕකෙන් තමයි කැම්ප් බීම් වලට කැපෙන්න පුළුවන්, නවතැන් වලට කැපෙන්න පුළුවන් සහ අපේ දෛනික එදිනදා අවශ්‍යතා අපි දැන් ලංකාවේ නෙමෙයි කොරියාවේ ලෝක මොන රටේ ඉදියත් අපට දෛනික අවශ්‍යතා තියෙනවා. ඒක නිසා අපි ඒ දේවලුත් සපුර ගන්න ඕනේ සහ ඔයාගේ ගෙදරට යම්සි ගාණක් යවන්න. ඉතින් මේ කියන දේවල් එක්ක ඔයාට ඉතිරි කරන්න පුළුවන් යම්සි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට බේසික් එක විතරක් ගන්න අයත් කොරියාවේ ඉන්නවා සහ ඊට වඩා දැන් මට වඩා අඩුවෙන් පඩි ගන්න අයත් තියෙනවා. මටත් වඩා වැඩියෙන් පඩි ගන්න අයත් කොරියාවේ ඉන්නවා. ඒ විදිහට ඕක සාපේක්ෂයි. ඉතින් ඒක නිසා අන්නේ කියන පඩිය කියන පදෙත් මේ මොහොතේ යම්කිසි වෙලාවකට බලපාන්න ඇති මේ කියන තීරණය ගන්න. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අලුත් සිලබස් එක. ඉතින් ওই කියන කාරණාටි දැන් පොදුවේ
මම මට හිතෙන පොදුවේ මේ කියන තීරණය වෙනස් වෙන සහ අර පහුගිය කාලේ තිබුණ ඉල්ලුම අඩු වෙන හේතුනේ. ඔයගොල්ලෝ විශේෂයෙන් පහුගිය දවස්වල 80000කට ආසන්න පිටස අපි ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඉතින් ඇඩ්මිෂන් ගත්තා කියන්නේ ඒත් ඔයාලා හිතන්න ඒගොල්ලන්ට අවසානයේ කොරියන් ගුරුවරයෙක් හොයාගන්න බැරි තරම් කොරියන් පන්තිවල ඉඩ නැති තරමටම මේකෙන විශාල උනන්දුවක් තිබුණා. ඉතින් ඒකෙන් රැල්ල තමයි මේ විදිහට ඊටම් පල්ලෙහා තාත්තකට ඇටලෙන් පල්ලෙහා කියන්නේ සාමාන්‍ය වෙනවස්තරට සාපේක්ෂව ඇඩ්මිෂන් ගත්ත ප්‍රමාණයට සාමාන්‍ය ප්‍රමාණයක් තමයි මේ මොහොතේ අරගෙන තියෙන්නේ. ඒක සාමාන්‍ය විදිහට ගලාගෙන යයි. ඉතින් මේක ලංකාවේ තිබිච්ච සමාජ දේශපාලන ආර්ථික වටපිටාවත් එක තමයි ඔය කියන වාතාවරණ ගොඩනැගුණේ. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණයට නමුත් අපිට ලොකු අවශ්‍යතාවයක් තිබුණත් කොරියාවෙන් ගන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. අනේ ප්‍රමාණය තමයි කොරියාවෙන් දිගටම අරගෙන ගියේ. අපිට ලොකු ඉල්ලුමක් තිබුණත් අපිට ලොකු අවශ්‍යතාවයක් තිබුණත් කොරියාවේ සාමාන්‍ය ඉල්ලුම තමයි තිබුණේ. ඒක නිසා ඒකේ මට්ටමට ගලාගෙන යනවා. කොරියාවෙන් ගන්න නැහැ කියන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතෙන්දී ඔයගොල්ලන්ට මම බොහොම පැහැදිලිව මෙන්න මේ කාරණේ කියනවා. ඔය කොරියාවට එන්න උනන්දුවක් දක්වන ඔයගොල්ලන්ගේ මෙන්න මේ කියන කාණ්ඩවල පිරිස් ඉන්නවා. විශේෂම අවංකවම කොරියාවට එන්න ආසය. ඒ කියන්නේ කොරියාව ඇවිල්ලා මේ සමාජ සංස්කෘතියට අනුගත වෙන ගමන් මේ කොරියාව රැකියාවක් කරන ගමන් ඒ මුදල් උපයන්න සහ පහසු කාලෙන තමන්ගේ ආදරණීයන් කොරියාවට ගෙන්න ගන්න. ඒ වගේම කොරියාවේ තවදුරටත් අධ්‍යාපනය ලබන්න. ඒ වගේම කොරියාව තවදුරටත් රැකියා ශාස්ත්‍රයන් තියෙන මේ වගේ තියෙන අත්දැකීම් ලබා ගන්න. ඉතින් මේ වගේ ආසාවෙන් උනන්දුවෙන් කොරියාව මම මොන කවද හෝ කොරියාවට යනවා කියන අරමුණෙන් ඉන්න පිරිස් බහුතරයක් ඉන්නවා. ඒ වගේම මට කොරියාවට යන්න පුළුවන්ුත් කොරියාවට යන ඒක තමයි මේකත් කරනවා සහය අතර තව දෙයක් කරනවා කියන ඒ පිරිසුත් ඉන්නවා. ඉතින් ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා යන්න පුළුවන් වුණොත් යනවා කියලා අර සාමාන්‍ය විදිහට කරගෙන යන පිරිස්. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලන් මම මෙන්න මෙහෙම කියනවා කොරියාව කියන රට වෙනද වගේ මේ විදිහටම තියෙනවා සහ වෙනදටත් වඩා හොඳින් දවසින් දවස මොහොතින් මොහොත සංවර්ධනය වෙමින් ඉස්සරහට යනවා සහ අලුත් කර්මාන්ත බිහි වෙනවා අලුත් තාක්ෂණයන් ගොඩනගෙනවා. ඉතින් මේ ඔස්සේ ඉදිරියට යන රටක් තමයි කොරියාව කියන්නේ. ඒ හින්දා ඒ වගේම තව දෙයක් තමයි කොරියාවට කම්කරුවන්ට කන්න බොන්න දීලා නවාතැන් දීලා ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ගේ සෞඛ්‍යය ගැන මේ දේවල් ගැන හොයලා බලලා මේ සියල්ලදී කරලා ඔයගොල්ලන් ලක්ෂ ගණන් පඩියක් දෙන රටක් තමයි දකුණු කොරියාව කියන්නේ. ඒ වගේ කිසි වෙනසක් වෙලා නැහැ. ඒවා ඉස්සරහට තවදුරටත් මානුෂීය වශයෙන් තීරණ අරගනිමින් ඉස්සරහට යන රටක්. ඒ හින්දා කොරියාව කිසි වෙනසක් වෙලා නැහැ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ කොරියාවට ඇත්තට එන්න අවංකවම ආසාවක් කැමැත්තක් උනන්දුවක් තියෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ රැඳිලා ඉන්න ඕනේ. ඔයගොල්ලන්ගේ අවස්ථාව වෙනකල් අපි උනත් රැඳිලා හිටියා. අපේ අවස්ථාව වෙනකන් ඒ හින්දා අපේ ජීවිතේ ඕනම දෙයක් ලබා ගන්න අපට අනිවාර්යෙන් ඉවසීම කියන එක වැදගත් වෙනවා. ඒ හින්දා අපේ හීන උනත් අපට දවසින් අපට අවශ්‍ය වුණා කියලා අපට දවසින් දෙකෙන් ගොඩනගන්න බෑ. අපිට සාමාන්‍ය කාලයක් ඕනම දෙයකට කාලයක් යනවා. ඒ දේවල් සාක්ෂාත් කරගන්න. සමහර දේවල් අපි නොහිතන විදිහට ඉතා ඉක්මනින් අපට ලැබෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍යම දේවල් ගොඩක් වෙලාට පරක් වෙලාම ලැබෙන්නත් පුළුවන්. ඒ හින්දා අපිට ඒක අවශ්‍යතාවය කොපමණ වුණත් අපිට ඒක ලැබෙනකල් අපිට ඒ අවස්ථාව ලැබෙනකල් අපි අනිවාර්යෙන් විසීමෙන් ඉන්න වෙනවා. ඒ හින්දා කොරියාවට එන්න බලන් ඉන්න අවංකවම ආසාවෙන් උනන්දුවෙන් මම දවස් කොරියාවට යනවා. කොරියාව වැඩක් කරනවා. මේ කොරියාවල මේ කෑම කනවා. මේ සංස්කෘතියන මේ දේශගුණට හුරු වෙනවා. මට ඒ විඳින්න අවශ්‍යයි කියලා ඒ අවංකම උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් හිතවා මහන්සලා පාඩම් කරන්න කැපකිරීම කරන්න ඔයාට අනිවාර්යෙන් මේ කොරියාවේ අවස්ථාව තියෙනවා ඕනතරම් අවස්ථා තියෙනවා මහන්සි වෙන්න උනන්දු වෙන්න විශ්වාසයෙන් ඉන්න ඔයාට ඒ අවස්ථාව අනිවාර්යෙන්ම ලැබේ. හින්දා කොරියාවට තියෙන උනන්දුව යම්කිසි ප්‍රමාණයක අඩුනාට කොරියාවේ කිසි වෙනසක් කළා නැහැ. ඒ හින්දා ඔයගලන්ට අවස්ථාව විදිහටම තියෙනවා මහන්සි වෙන්න කැප වෙන්න උනන්දු වෙන්න. ඔයගලන්ට කොරියන් ලයිෆ් විත් නම් YouTube channel එකෙත් මේ පාඩම් පරණ සිලබස් එකේ පාඩම් සම්පූර්ණ තියෙනවා. අලුත් සිලබස් එකේ පාඩම් 20 ගණක් වෙනකන් තියෙනවා. ඉස්සරහට වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා දිගටම රැඳිලා ඉන්න ඔයගලන්ට දවසින් දවස වෙනස් වෙන දේවල් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිවාර්යෙන් දවසේ කොරියාවදී හමු වෙයි. ඒ හින්දා මේ කොරියාව කියන්නේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන හැබෑ කරන රටක්. හින්දා මහන්සි වෙන්න, කැප වෙන්න, උනන්දු වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. කවුරුත් වැටෙන්න අවශ්‍ය නැහැ. අපි හැමෝටම දවසක අපි හැමෝගෙම හීන ඒව සාක්ෂාත් කරගන්න අවස්ථාවක් එනවාම තමයි. එහෙනම් සිලනට ජයවා channel එක සබ් කරන්න නැත්නම් සබ් කරලා තියාගන්න. එහෙනම් අපි වෙන දවසක තවත් වීඩියෝකින් හමුවෙමු. ජයවා.